අයිබෝන් යාළුවෝ හැමෝටම අදත් අපි ආවා ලංකා මාර්ග පද්ධතියට ඉමහත් සේවයක් ලබා දෙන ඉමහත් සේවයක් ලබා දුන්නු බස් රථ සමාගමක් ගැන කතා කරන්න. මේ සමාගම ගැන මන් මෙහෙම කියන්නම්. ඔයාලා හොඳටම දන්නවා ලංකාවේ මාර්ග පද්ධතියේ දීර්ඝම ගමනාන්තයන් දෙකක් නියෝජනය කරන බස් රථ සමාගම. අද අපි කතා කරන්නේ ඒ බස් රථ සමාගම ගැන. ඉතින් අපිත් එක්ක වැඩසටහන අවසාන වන දෙක රැඳලා ඉන්න අපි හොයලා බලමු මොකද්ද මේ බස් රථ සමාගම කියලා. මේ බස් රථ සමාගම ලංකාවේ මාර්ග පද්ධතියට කොහොමද අවතීර්ණ වුනේ කියලා අපි හොයලා බලමු. නොසලී පෙරටම යන සංකල්පය මගින් මගේ ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය බස් රථ සමාගමක් වනවා මේ සමරසිංහ ප්‍රවාහන සේවය. අද අපි කතා කරන්නේ මේ සමරසිංහ ප්‍රවාහන සේවය ගැන. ලංකා මාර්ග පද්ධතිය තුල දීර්ඝතම මගී ප්‍රවාහන සේවය සිදු කරන්නේද මේ සමාගම විසින්. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගනුකුල පැලැස්ස නගරය කේන්ද්‍ර කරගෙන තමයි මේ බස් රථ සමාගම මගී ප්‍රවාහන සේවයට අවතීර්ණ වන්නේ. ඒ 90 දශකයේ අවසාන කාලයේ එක් මාර්ග බලපත්‍රකින් තමයි මේ ප්‍රවාහන සේවය මේ සමරසිංහ නමින් ආරම්භ වෙලා මේ අද වෙනකොට විශාලතම බස් රථ සමාගමක් වෙලා තියෙන්නේ. ඉතින් මුලින්ම 63 කාණ්ඩේ බස් රථයකින් තමයි මේ ප්‍රවාහන සේවය ආරම්භ වෙලා තියෙන්නේ. මාර්ගාංක 493 යටතේ බෙලියත්ත සිට ඇඹිලිපිටිය දක්වා මාර්ගයකින් ධාවනය කරලා තමයි ලංකා මාර්ග පද්ධතියට මේ සමරසිංහ කියන නම ඇතුළත් වෙන්නේ. ඉතින් එතනින් පටන් ගත්තේ ගමන අද වෙනකොටම විශාලතම බස් රථ සමාගම බවට පත් වෙලා තිනවා. ඉතින් වසර 26කට අධික කාලයක් තමන්ගේ නම මේ බ්‍රෑන්ඩ් එකක් කරගෙන අදටත් නොසලී පෙරටම මේ මගී ප්‍රවාහන සේවය රැඳී සිටිනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ලංකාවේ අද ජනප්‍රියතම බස් රථ සමාගමක් වෙලා තියෙනවා මේ සමරසිංහ ප්‍රවාහන සේවය. අපි මේ ප්‍රවාහන සේවයේ අතීතයේ සිට වර්තමානයේ දක්වා ධාවනය වුණු මාර්ග බලපත්‍ර ගැන කතා කරොත් මාර්ගාංක 334 යටතේ බෙලියත්ත සිට හම්බන්තොට දක්වා එක් බස් රථයක් ධාවනය වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේ නම් ඒ මාර්ග බලපත්‍රය සහ ඒ මාර්ග බලපත්‍රයට බස් රථයක් ධාවනය වෙන්නේ නැහැ මේ සමාගම මගිනුත් කිසිදු සමාගමක් මගින්. ඉතින් ඒක තමයි මේ සමරසිංහ අඩිතාලම කියලා අපිට කියන්න පුළුවන්. සමරසිංහ මුල් කාලයේ බෙලියත්ත හම්බන්තොට සහ බෙලියත්ත ඇඹිලිපිටිය යන මාර්ගයන් දෙකේ තමයි බස් රථ ධාවනය වුණේ. ඉතින් ඊට අමතරව මාර්ගාංක 493 යටතේ බෙලියත්ත සිට ඇඹිලිපිටිය දක්වා මේ සමාගමේ බස් රථ දෙකක් ධාවනය වෙන වර්තමානයේත් මාර්ග බලපත්‍ර දෙකක් යටතේ. ඉතින් ඊට අමතරව මාර්ගාංක 32 493 යටතේ අගනුකොළ පැලැස්ස සිට කොළඹ දක්වා අර්ධ සුභෝගී සේවා බලපත්‍ර යටතේ බස් රථ දෙකක් ගමන් කරලා තියෙනවා අතීතයේ. ඉතින් වර්තමානයේ නම් ඒ බස් රථ දෙක මාර්ගයේ ගමන් කරන්නේ නැහැ. මේ ගාලු පාරේ තමයි මේ බස් රථ දෙක ගියේ. අගනුකොළෙන් පාන්දර තමයි මේ බස් රථ දෙක ආරම්භ වුණේ. ඉතින් වර්තමානයේ වෙනුවට අගනුකොළ පැලැස්ස සිට කොළඹ දක්වා මේ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් සුභෝගී බස් රථ සේවය යටතේ මේ සමාගම මගින් බස් රථ එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින්. ඉතින් ඒ වගේම මාර්ගාංක 32 යටතේ තංගල්ල සිට ගාල්ල දක්වා එක් මාර්ග බලපත්‍රයකින් එක් බස් රථයක් මේ සමාගම මගින් ධාවනය කරනවා සාමාන්‍ය සේවා ගාස්තු යටතේ. ඉතින් ඊට අමතරව 493 යටතේ ඇඹිලිපිටිය සිට ගාල්ල දක්වාත් එක් මාර්ග බලපත්‍රයක් මගින් මේ බස් රථ සමාගම එක් බස් රථයක් මාර්ගයේ ධාවනය යොදවනවා. සාමාන්‍ය සේවා බස් රථ ගාස්තු වශයෙන් තමයි මේ බස් රථ ගමන් කරන්නේ. ඉතින් ඊට අමතරව මාර්ගාංක 342 යටතේ මිද්දනිය සිට මාතර දක්වා එක් මාර්ග බලපත්‍රයක් මගින් එක් බස් රථයක් ගමන් කරනවා. මේ බස් රථ කාර්යාල සේවා වශයෙන් තමයි ධාවනය වෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මාර්ගයට ආවත් මේ උදේ පාන්දර අධිවේගී ගමනෙන් කාර්යාල සඳහා පිටත් වන මගීන්ට හොඳ සේවාවක් මේ බස් රථ සේවය ලබා දෙනවා. ඉතින් මාර්ගාංක 515 යටතේ තංගල්ල සිට වලස්මුල්ල දක්වා එක් මාර්ග බලපත්‍රයක් යටතේ එක් බස් රථයක් මේ
සමාගම වර්තමානයේ ධාවනය කරනවා. ඉතින් ඒත් එක්කම මාර්ගාංක 31 යටතේ මාතර සිට බණ්ඩාරවෙල දක්වා එක් මාර්ග බලපත්‍රයක් යටතේ එක් බස් රථයක් මේ සමාගම මගින් ධාවනය කරනවා. සාමාන්‍ය සේවා බස් රථ ගාස්තු වශයෙන් තමයි මේ බස් රථ ගමන් කරන්නේ. ඉතින් ඊට අමතරව මාර්ගාංක 3287 යටතේ බස් රථ දෙකක් ධාවනය වෙනවා. මාර්ග බලපත්‍ර දෙකක් යටතේ මේ මාර්ග බලපත්‍ර අර්ධ සුභභෝගී සේවා මාර්ග බලපත්‍රය වශයෙන් තමයි ධාවනය වෙන්නේ. ඉතින් ඊට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා මාතර සිට මහරගම දක්වා සුභභෝගී මගී ප්‍රවාහන බලපත්‍ර යටතේ එක් බස් රථයක් ධාවනය වෙනවා. ඉතින් මෙහෙම තමයි සමරසිංහ ප්‍රවාහන සේවයේ බස් රථ ධාවනය වුණේ. ඊට අමතරව මාර්ගාංක 31 ඔස්සේ මාතර සිට නුවරඑළියත් මාර්ගාංක 3287 ඔස්සේ තංගල්ල සිට මුලතිව් දක්වාත් මාර්ගාංක 138 යටතේ මහරගම සිට පිටකොටුව දක්වාත් බස් රථ ගමන් කළ තින මේ මහරගම පිටකොටුව මාර්ගයේ මාර්ග බලපත්‍ර දෙකක් මගින් මොවුන් බස් රථ දෙකක් ධාවනය කරලා තියෙනවා. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා සූර්යාවසීර කරාපිටියත් ඇලපිටිය සිට තංගල්ලත් මේ බස් රථ දෙකක් ධාවනලා තියෙනවා. ඒ වගේම මාර්ගාංක 17න් මාතර සිට වැලියව දක්වාත් මේ සමාගම් මගින් බස් රථ ධාවනය කරලා තිනවා. මම මේ කියපු බස් රථ මාර්ග බලපත්‍ර වර්තමානයේදී මේ සමාගම විසින් ධාවනය කරන්නේ නැහැ. ඉතින් අර මං කලින් කියපු බස් රථ තමයි වර්තමානයේ ධාවනය වෙන්නේ. ඉතින් මෙහෙම තමයි මේ සමරසිංහ ප්‍රවාහන සේවයේ විකාශනය මේ සමරසිංහ ප්‍රවාහන සේවයේ මාර්ග බලපත්‍ර ගැන අපිට කියන්න පුළුවන්. එක් මාර්ග බලපත්‍රයකින් පටන් ගත්තේ ගමන අද වෙනකොට මාර්ග බලපත්‍ර 11කට ආසන්න ප්‍රමාණයක් මේ බස් රථ සමාගම සතුව පවතිනවා. ඉතින් මට මගහැරුණු බස් රථ මාර්ගයක් තියෙනම් ඔයාලා කමෙන්ට් එකක් විදිහට මේ වැසරණ එකතු කරන්න. ඒක සමරසිංහ බස් රථ ආයතනය ගැන හොයන බලන අයටත් බෙහෙවින්ම වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් ලංකාවේ දීර්ඝතම මගී ප්‍රවාහනයට හිමිකම් කියන බස් රථ සමාගම තමයි මේ සමරසිංහ ප්‍රවාහන සමාගම. ඉතින් අපි මේ ප්‍රවාහන සමාගමේ එදා සිට අද දක්වාම මේ බස් රථ විකාශනය ගැන කතා කරොත් මම ඔයාලට මුලින්ම කිව්වා මේ සමරසිංහ බස් රථ සමාගම ආරම්භ වුණේ 63 කාණ්ඩේ බස් රථයකින් කියලා. ඉතින් ඒ බස් රථයෙන් පටන් ගත්ත ඒ ගමන අද වෙනකොට බස් රථ විශාල සංඛ්‍යාවක් මේ ආයතනය සතු වෙලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන කතා කරොත් ඒ බස් රථ ලියාපදිංචි අංක වශයෙන් මම ඉදිරිපත් කරන්නම්. JP 88.2 NA 0.82.0 ND 17.78 ND 31.13 ND 51.73 NA 32.77 NB 41.14 ND 80.80 ND 76.67 ND 80.88 NC 39.65 NB 85.58 NC 72.88 NE 0.370 NE 0.377 NB 40.46 NC 53.15 NA 14.22 NC 0.878 NC 69.96 NB 65.85 JC 40.51 NC 0.644 ND 47.14 NB 73.35 HJ 93.79 HK 23.83 NE 0.220 ND 93.44 වශයෙන් තමයි මේ බස් රථ සමාගමේ එදා සිට අද දක්වාම බස් රථ විකාශනය වුණේ. ඉතින් මම මේ ඉදිරිපත් කරපු බස් රථ අංකවලට අමතරව ඔයාලටත් මොනවා හරි අංකයක්, ඒ කියන්නේ මට මගහැරුණු අංකයක් තියෙනම් මේ වැඩසටහනට කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න. ඒකත් බෙහෙවින්ම වැදගත් වෙයි සමරසිංහ ප්‍රවාහන සේවය ගැන හොයන බලන අය වෙනුවෙන්. මේ සමරසිංහ ප්‍රවාහන සේවයේ ස්වර්ණමය යුගය පටන් ගන්නේ 2010 වර්ෂයේ ඉඳලා. අපිට කියන්න පුළුවන් මේ 2010ට කලින් මේ බස් රථ සමාගමේ තිබුණේ බස් රථ කීපයයි. හරියටම බැලුවොත් මාර්ග බලපත්‍ර 5කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ බස් රථ සමාගමට තිබුණේ. ඉතින් 2010 වර්ෂයේ තමයි මේ බස් රථ සමාගම ලොකු කඩයිමක් පහු කරන්නේ. ඒ තමයි තංගල්ල යාපනය
බස් රථ දෙක ආරම්භ කිරීම අන්තයන් දෙකටම. මෙහි ගමන් මාර්ගය වුණේ තංගල්ල කොළඹ හරහා යාපනය. ඉතින් මේ පාරේ මුල් කාලේ ලොකු අභියෝගයක් තිබුණා මේ බස් රථ ධාවනය කරන්න යාපනය බලා. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා මේ ලංකාවේ තිබුණා 30 අවුරුදු යුද්ධයක් තිබුණා. ශාපලත් 30 අවුරුදු යුද්ධයක්. ඒ 30 අවුරුදු යුද්ධය අවසන් කරේ අපේ වීරෝදාර රණවිරුවන්. ඔවුන් තමයි අපිට නිදහස සාමය ලබා දුන්නේ ඒ 2009 වර්ෂයේ. ඉතින් මම කලින් කිව්වා මේ බස් රථ සේවය ආරම්භ කරේ 2010 වර්ෂයේ මේ යාපනය තංගල්ල බස් රථ සේවය. ඉතින් එදන් පස්සේ මේ බස් රථ සේවයට ලොකු අභියෝගයක් වුණා මේ මාර්ගයන් වල ධාවනය කරන්න ගමන් කරන්න. මොකද මේ පාරවල් හරියට නැහැ. ඒ පාරවල් හරියට නඩත්තු වෙලා තිබුණ නැහැ. යුද්ධයක් පැවතිච්ච නිසා පොඩි කාලයයි තිබුණ යුද්ධය අවසන් වෙලා. ඉතින් මේ බස් රථ සමාගම ඒ මාර්ගයන් වල ඒ කටුක අත්දැකීම් වලින් අත්දැකීම් අරගෙන අද වෙනකොට මේ මාර්ගයේ ආධිපත්‍ය පතුරවගෙන තියෙනවා. ඉතින් මේ මාර්ගයේ ඔවුන් ඉතා අලංකාර ලෙස අධිවේගීව ධාවනය කරනවා. අපිට බලන්න පුළුවන් දකුණේ පොල් රුප්පාවෙන් උතුලේ තල්ලරනට ගමන් කරන රාත්‍රී ධාවකයා. ඉතින් අධිවේගී ධාවකයෙක්. අපි දන්නවා මේ බස් රථවලින් විශාලතම සේවාවක් එන්නේ වීරෝදා රණවිරුවන්ට. ඔවුන්ගේ නිවාඩු ඉවරුණාන් පස්සේ ඔවුන් යාපනයේ සිට දකුණට එනවා. ඉතින් ඔවුන්ගේ නිවාඩු ඉවර වෙලා රාජකාරියට වාර්තා කිරීමටත් දකුණේ සිට උතුරටත් මේ යන්න මේ බස් රථ සේවය ඉතාමත් වැදගත් කියලා අපි හිතනවා. ඒ වගේම යාපනයේ දකුණේ අයට යාපනයේ යන්නත් යාපනයේ අයට දකුණට එන්නත් ලේසිම ගමන් මාර්ගය තමයි මේ තංගල්ල යාපනය බස් රථ සේවය. ඉතින් ඒ නිසා තමයි සමහර කියන්නේ මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා කියලා මේ බස් රථ සේවයට. ඇත්තටම මේක ඇත්ත කතාවක්. මොකද තංගල්ලෙන් පිටත් වෙන්නේ හවස 5ට. ඉතින් තංගල්ලෙන් පිටත් වෙලා යාපනය බලා යනකොට යන්නේ උදේ කාලය වෙනවා යනකොට. ඉතින් පැය ගාණක් මේ බස් රථ එක දිගට ධාවනය වෙනවා. ඉතින් ලොකු කාලයක් ලොකු කැපකිරීමක් කළා තමයි මගේ ජනතාව වෙනුවෙන් මේ ප්‍රවාහන සමාගම මේ බස් රථ සේවය ලබා දෙන්නේ. ඉතින් ඇත්තට මේක මේ හොඳ සේවාවක් කියලා අපිට කියන්න පුළුවන්. ජනතා සම්මානට පාත්‍ර වෙලා තියෙන මේ බස් රථ සමාගම අන්න ඒ නිසා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ බස් රථවල සිංහ කොඩිය පිටිපස්ස ගහගෙන අධිවේගයෙන් උතුරු කරයට යද්දී ඒ බලන අපිට මාර ගැම්මක් තියෙනවා. මං හිතනවා මේක ඔයාලටත් මේ ගැම්ම අත්දැකීම ඇති කියලා. මේ බස් රථය හරි ලස්සනට පිටිපස්සේ අපේ කොඩිය ගහගෙන මේ යාපනයේ සිට තංගලටත් තංගල සිට යාපනයටත් අධිවේගීව ගමන් කරන මේ බස් රථය දැක්කම අපිට මාර ගැම්මක් මාර අභිමානයක් තියෙනවා. අපේ දකුණේ බස් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ අත්දැකීමක් ඔයාලටත් ඇති කියලා හිතනවා. මේ කොඩිය ගහගෙන යද්දී අපිට හරිම මේ ආඩම්බරකාර හැඟීමක් ඇති වෙනවා මේ බස් රථය දැක්කම, මේ යාපනයේ බස් රථය දැක්කම. ඉතින් ඒක තමයි හැමෝටම තියෙන සතුට. ඉතින් මම දන්නවා මේ සතුට මේ බලන ඔයාලටත් ඇති කියලා. ඉතින් ඔයාලගේ සතුටත් කමෙන්ට් එකක් විදිහට මේ වසන එකතු කරන්න. ඒක බෙහෙවින්ම අපේ වැඩසටහනට වැදගත් වෙයි කියලා අපි හිතනවා. අපි මේ බස් රථ සමාගමේ තීම් ඩිසයින් එක ගැන කතා කරත් මේ සමාගමට ආවේනික වූ වර්ණයක් තියෙනවා, අනන්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ කොළ පාට වර්ණය සමරසිංහ ගොඩක් බස්වල මේ තීම් ඩිසයින් එක ගහලා තිනවා. ඉතින් මේ තීම් ඩිසයින් එක මේ පටන් ගත්ත 2010න් පසුව. ඉතින් ඊට කලින් කොළ පාට තීම් ඩිසයින් එක තිබුණා, ලොකුවටම තිබුණේ නැහැ. කොළ පාට ඉරිස් ටික තමයි මේ බස් රථවල තිබුණේ. ඔයාලට මේ ඡායාරූපණයෙන් බලන්න පුළුවන් මුල් කාලේ බස් රථවල ස්ටිකර් කරලා තිබුණේ කොහොමද කියලා. ඉතින් කොහොම වුණත් 2010න් පසුව තමයි මේ බස් රථ සමාගමේ තීම් ඩිසයින් එක විදියට එක දෙයක් තෝරගෙන තිබුණ අනන්‍යතාවයක් විදියට. ඉතින් ඒ අනන්‍යතාවය ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින්. මම ඒ ගැන පොඩි විස්තරයක් දෙන්නම් මේ වෙලාවේ. ඉතින් බස් රථයේ මුළු මේ බස් රථයේම කොළ පාට වර්ණයෙන් තමයි ස්ටිකර් කරලා තියෙන්නේ, පේන් ඩිසයින් එක කරලා තියෙන්නේ. ඉතින් ඒ කොළ පාට පේන් ඩිසයින් එකට මේ මෙහෙම සමරසිංහ කියලා ස්ටිකර් කරලා තියෙනවා ඉදිරිපස්ස වීදුරු දෙකෙහි ඉංග්‍රීසි අක්ෂරයෙන්. ඉතින් ඊට පහළින් සම්මා සම්බුදු සරණයි කියලා ස්ටිකර් කරලා තිනවා. ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින්. ඉතින් ඒ වගේම මේ බස් රථයේ මේ බඳ දෙපසත් හරිම ලස්සන වැඩක් කරලා තියෙන ලස්සන ස්ටිකර් එකක් ඩිසයින් කරලා තියෙනවා මේ බස් රථ සමාගම. ඒ තමයි රොබෝ සිංහෙකුගේ රූපයක් ගහලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින්. ඊට එහා පැත්තේ
සමරසිංහ ජෙට් ලයිනර් කියලා ස්ටිකර් කරලා තියෙනවා. ඉතින් ජෙට් ලයිනර් 1 2 3 4 5 6 වශයෙන් මේ පිළිවෙලට ඔවුන් මුන්ගේ බස් රථවල ස්ටිකර් කරලා තිබුණා ඒ දවස්වල. ඉතින් ඒ වගේම බස් රථයේ වහලේ දෙපැත්තෙත් සමරසිංහ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් කියලා ස්ටිකර් කරලා තිබුණා මුල් කාලේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින්. ඉතින් ඊට අමතරව බස් රථයේ පිටුපස ගත්තොත් පිටුපස වීදුරුවේ නොසලී පෙරටම කියලා ඔවුන්ගේ තේමාව ස්ටිකර් කරලා තියෙන. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින්. ඉතින් වර්තමානයේ නම් මේ තීම් ඩිසයින් එකෙන් බස් රථ දකින්න අඩුයි. මොකද ලංකාවේ තියෙන බස් රථවල නීතියක් මේ පුල් ස්ටිකර් කරන්න පුල් පේන්ට් කරන්න තහනම්. ඒ නිසා මේ වර්තමානයේ දාවන වෙන සියලු බස් රථවල ඔරිජිනල් කම්පැනි පේන්ට් එක ගහලා තියෙන්න ඕන. ඒක තමයි රජයේ නීතිය. ඉතින් අපේ නීතියට ගරු කරන්න ඕන. ඉතින් ඒ නිසා වර්තමානයේ දාවන වෙන බස් රථවල බස් රථයේ ඔරිජිනල් පේන්ට් ඩිසයින් එකටම ඔවුන් පොඩි දේවල්ට එකතු කරලා තියෙනවා. ඒ තමයි බස් රථයේ ඉදිරිපස වීදුරු දෙකේ සමරසිංහ කියන ඔවුන්ගේ නාමය එකතු කරලා තියෙනවා. ඒ වගේම බස් රථයේ බඳ දෙපසත් සමරසිංහ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් කියලා ස්ටිකර් කරලා තියෙනවා. ඉතින් අගුණකව පැලස තංගල්ල කියලා. ඉතින් ඒ වගේම බස් රථයේ පිටුපස වීදුරුවෙත් නොසලී පෙරටම කියලා ස්ටිකර් කරලා තියෙනවා. ඉතින් ඒ ටික විතරයි මේ සමරසිංහ බස් රථවල තියෙන. නැත්තම් වෙනත් කිසිදු ආකාරයක් නැහැ. ඉතින් ඊට අමතරව මේ සමරසිංහ බස් රථ කීපයක් තියෙනවා. පොලිස් ටික කරපු බස් රථ කීපයක් රෝස පාට වර්ණයෙන් තමයි පොලිස් ටික කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින්. තංගල්ල ගාල්ල බස් රථයත් ඉද්දනිය මාත්‍ර බස් රථයත් මේ ආකාරයෙන් හරි ලස්සනට පොලිස් ටික කරලා තියෙනවා. මේ බස් රථ දෙක මීට කලින් විශේෂ චාරිකා තමයි යෙදෙව්වේ මේ සමාගම විසින්. ඉතින් වර්තමානයේ විශේෂ චාරිකා වලින් බැහැරව වර්තමානයේ මගේ ප්‍රවාහන සේවය දෙනවා. ඉතින් හරි ලස්සන බස් දෙකක් කියලා අපිට කියන්න පුළුවන්. මේ බස් රථ දෙක රෝස පාට ස්ටිකර් කරලා තියෙන බස් රථ දෙකක්. ඉතින් මේ බස් රථ දෙකත් අමතරව මේ සමරසිංහ ප්‍රවාහන සේවයේ සියලු බස් රථවල තියෙන ඔරිජිනල් පේන්ට් එක සහ මේ බස් රථ තීම් එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින් සමරසිංහ ප්‍රවාහන සේවයේ එදා සිට අද දක්වාම කොහොමද මේ තීම් ඩිසයින් එක නිර්මාණය වුණේ කියලා. ඉතින් අපි එහෙම තමයි මේ බස් රථ සමාගමේ තීම් ඩිසයින් එක ගැන අපි ඔයාලට ඉදිරිපත් කරේ. හරි ලස්සන බස් ගොන්නක් මේ බස් රථ සමාගමට එකතු වෙලා තියෙනවා. පාට බස් ගොන්නක් එකතු වෙලා තියෙනවා. ඉතින් කාලයක් මේ සමරසිංහ ප්‍රවාහන සේවයේ මේ බිග් බොස් කියන හඳුන්වන නාම ඒ තමයි මේ තංගල්ල යාපනය මුල්ම බස් රථය. ඉතින් තංගල යාපනය මාර්ගයේ දාවනය මුල්ම බස් රථය ND 76 67 දරන බස් රථය. මේ බස් රථය බිග් බොස් කියන නමින් තමයි හඳුන්වන්නේ. ඉතින් මේ බස් රථය දීර්ඝ කාලයක් යාපනයේ තංගල මාර්ගයේ දුවලා ඊට පසුව ඔවුන් විශේෂ චාරිකා සඳහා එක් කරලා තිබුණා. ඉතින් හරි ලස්සන බස් රථයක්. ඒ වගේම මේ බස් රථයට මේ හරි ලස්සන ස්ටිකර් ටික එකතු කරලා තිනවා. ඒ වගේම අලංකාරවත් ආලෝක එකතු කරන ආලෝක රටා එකතු කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින් මේ බස් රථයේ ඇතුළත සහ පිටත හරිම අලංකාරයක් විදිහට වුන් ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම අවුට්ඩෝර් DJ සංගීතයක් පවා මේ බිග් බොස්ට වුන් එකතු කරලා තියෙනවා. ඉතින් ඒක හරිම ලස්සන තේමාවක් හරි ලස්සන වැඩක් කියලා අපිට කියන්න පුළුවන්. මේ සමරසිංහ බස් රථ ආයතනය මගින් විශේෂ චාරිකා සඳහා එකතු කරලා තියෙන බස් රථය. ඉතින් වර්තමානයේ අර මං කිව්වා වගේ ඔවුන් මාර්ග දාවට එක් කරලා තියෙනවා. මිද්දනිය මාතර බස් රථ මාර්ගයට ඔවුන් එකතු කරලා තියෙනවා. මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා මිනිසුන්ට බොහෝමයක් සේවාවක් සපයන මගේ ප්‍රවාහන සේවය තමයි සමරසිංහ ප්‍රවාහන සේවය. ඉතින් මේ සමරසිංහ ප්‍රවාහන සේවය මේ වගේ දශක දෙකකට අධික කාලයක් තිස්සේ හොඳ ප්‍රවාහන සේවයක් මගේ ජනතාවට ලබා දෙනවා. ඉතින් මගේ ජනතාවට ලබා දෙන්න නම් හොඳ ප්‍රවාහන සේවයක් මේ පැවැත්මත් හොඳට තියෙන්න ඕනේ. ඉතින් සමරසිංහ ප්‍රවාහන සේවය හොඳ පැවැත්ම සහිතව මාර්ගයේ ධාවනය වෙනවා. මගීන්ට හොඳ ආරක්ෂාකාරී සුවපහසු සේවාවක් සෑම ලබා දෙනවා. ඉතින් ඔවුන්ගේ සේවාවන් දැක්කම අපිට කියන්න පුළුවන් මගේ ජනතාවට කිසිදු බයක් නැතුව මේ බස් රථවල යන්න පුළුවන් කියලා. ඉතින් මේ බස් රථවල තවත් විශේෂම දෙයක් තමයි මේ බස් රථවල මේ කාර්මික පැත්තෙන් මේ බස් රථ සෑම දෙයක්ම මේ හරියට හොයලා බලනවා මේ සමරසිංහ ආයතනය. ඒ මොකද
යාපනයේ සිට තංගල්ට බස් රථය ආවෙන් පස්සේ වෙනමම ඒ බස් රථය පරීක්ෂා කරන පළපුරුදු කාර්මිකයින් ඒ බස් රථය නැවත හවස් වරුවේ නැවත යාපනයේ බලා යෑමට සුදුසු ධාවන තත්ත්වයකින් පවතිනද කියලා උන් සෑම සොයා බලනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕන. මොකද මේ බස් රථය යන්නේ පැය ගාණක් රාත්‍රියේ යන්නේ බස් රථය. ඉතින් හදිසි කාර්මික දෝෂයට ලක් වූහොත් ඒ ජනතාව පසුතැවටපත් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඒ නිසාම මේ බස් රථය සෑම විටම පරීක්ෂා කරන පළපුරුදු කාර්මිකයින් ඒක තමයි මේ බස් රථ සේවයේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙන. ඉතින් ඒ වගේම මේ බස් රථයක් හදිසියේ කාර්මික දෝෂයට ලක් වූහොත් ඒ වෙනුවෙන්ම සමරසිංහ ආයතනය සතුව පවතින වෙනත් බස් රථ ඒ වෙනුවට යොදවන්න ටැම්පරි යොදවන්න. ඉතින් ඒ තරම් මේ සමරසිංහ බස් රථ ආයතන ශක්තිමත් ආයතනයක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ශක්තිමත් ආයතනයක් තමයි තියෙනවනේ. මොකද මේ යාපනය තංගල්ල වගේ දුර ප්‍රදේශයක ඒ වෙනුවෙන්ම ධාවනය කරන්න සුදුසු බස් රථ තියෙන්න ඕන. ඉතින් සුදුසු බස් රථ හැමෝම ගාව නැහැ. හැබැයි මේ සමරසිංහ බස් රථ ආයතනය ළඟ ඒ වෙනුවෙන්ම සුදුසු බස් රථ තියෙනවා. හැමදාම බැලුවොත් යාපනය තංගල්ල බස් රථ හවසට බරණපුව මාර්ගයට ආවොතින් දකුණේ පොල්රුප්පාවෙන් උතුරේ තල්ලනට ගමන් කරන රාත්‍රී ධාවකයා. එහෙම නැත්නම් මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා. ඉතින් ඇත්තටම මෙහෙම මේ කියන එක හරි. ඒ මොකද මේ බස් රථ ගමන් කරන්නේ රාත්‍රී කාලයේ. ඉතින් රාත්‍රී කාලයේ ඉඳලා උදේ කාලයේ දක්වා මේ බස් රථ ගමන් කරනවා. ඉතින් රෑ නොනිදා තමයි මේ බස් රථ ධාවනය කරන්නේ මගීන් වෙනුවෙන්. ඉතින් මගීන්ට නිදා ගන්න පුළුවන්කමක් තිබුණත් මේ කාර්ය මණ්ඩලය නිදා ගන්න බෑ. මොකද වුන් බස් රථය ධාවනය කරන්න ඕන. ඉතින් වුන් මාර කැපකිරීමක් කරනවා මේ බස් රථය ධාවනය කරන්න හි කාර්ය මණ්ඩලය නිරතුරුවම. ඉතින් අන්තයන් දෙකටම මේ බස් රථ ගමන් කරනවා. ඉතින් දිවා රෑ පුරාම. ඉතින් ඔවුන් මේ කරන සේවාව සමාජ මාධ්‍ය තුළ ලොකු ඇගීමකට ලක් කරලා තිබුණ සමාජ මාධ්‍යයන් වලින්. ඉතින් අපේ අදහස් ටිකක් උපුටා ගත්තා. මොකද මේ ඔවුන් කරන සේවාව වෙනුවෙන් ඔවුන් අපිත් අගයන්න ඕන. අන්නේ නිසා අපි මේ වැඩසටහනට ඔවුන්ගේ අදහස් ටිකක් උපුටා ගත්ත මේ සමරසිංහ ප්‍රවාහන සේවය වෙනුවෙන් මගේ ජනතාව කරපු අදහස්. ඉතින් ඔයාලගෙත් මොන හරි අදහසක් ඇති මේ සමරසිංහ ප්‍රවාහන සේවය ගැන. ඉතින් ඒ අදහසත් එකතු කරන්න කමෙන්ට් එකක් විදිහට බෙහෙවින් වැදගත් වෙයි අපිට සහ සමරසිංහ ප්‍රවාහන සේවයට. මොකද ඔවුන් කරන ප්‍රවාහන සේවාව වෙනුවෙන්. ඉතින් එහෙම තමයි මේ ප්‍රවාහන සේවාව වෙනුවෙන් කට්ටිය අදහස් ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් සමරසිංහ ප්‍රවාහන සේවය ලංකාවේ දීර්ඝතම මගේ ප්‍රවාහන සේවයක් කරන බස් රථ සමාගමක්. ඔවුන්ට ජනතා සම්මානය පවා ලැබිලා තියෙන ඔවුන් මේ කරන සේවාව නිසා. ඉතින් දකුණේ පොල්රුප්පාවෙන් උතුරේ තරණරට ගමන් කරනවා. ඒ වගේම පාන්දරින් අගනුකව පැලස්ස සිට කොළඹ දක්වාත් අධිවේගී මාර්ගයන් හරහා මේ සමරසිංහ ප්‍රවාහන සේවය විශාලතම බස් රථ සේවාවක් ලබා දෙන මගේ ජනතාවට. ඉතින් ඒ වගේම කාර්යාල සේවා වශයෙන්ුත් විශාලතම බස් රථ සේවාවක් ලබා දෙනවා. මේ කාර්යාල වේලාවන් තුලදී හරියටම වේලාවල් පරක්කු නොවි අධිවේගී ධාවනයකින් යුතුව ඔවුන් බස් රථ ධාවනය කරනවා. ඉතින් මේ සමරසිංහ කාර්ය මණ්ඩලය බෙහෙවින්ම අපකප වෙනවා මගේ ජනතාවට මේ වගේ සේවාවක් ලබා දෙන්න. ඉතින් අපි අගය කරන ඔවුන්ගේ සේවාව ඉදිරියටත් ඔවුන්ට ලබා දෙන්න හැකියාව ශක්තිය ලැබෙන්න කියලා. ඉතින් මේ කතාවත් එක්කම අද අපි සමරසිංහ බස් රථ ආයතනය ගැන කරපු වැඩසටහන මෙතන නිමා වෙනවා. ඉතින් ඒ නිමා කරන්නට මත්තෙන් ඉතින් විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන මේ සමරසිංහ කාර්ය මණ්ඩලයට. ඉතින් ඔයාලගේ මේ සේවාව නැත්තම් අද මේ වෙද්දි සමරසිංහ කියලා නාමයක් නැහැ. මොකද බොහෝ කැපකිරීම් තිබුණ මේ සමරසිංහ බස් රථ සමාගමට. ඉතින් මේ තංගල්ල යාපනයේ අන්තයන් දෙකටම පැය 14ක වගේ දීර්ඝ ගමනක් තියෙනවා. ඉතින් මේ දීර්ඝ ගමනට මේ සේවක හැකියාව තියෙනවනේ මේ මාර්ගයන් වල ගමන් කරන්න. මල් වගේම ගල් මුල් ලැබෙන කාලයක් එහෙම කාලයක් තිබුණා. ඉතින් ඒ හැම කාලයක්ම ඉවසා දරාගෙන තමන්ගේ ගමන අද වෙනකොට ඉතා සාර්ථකව මේ සමරසිංහ නම ලංකාවේ ප්‍රසිද්ධම බස් රථ සමාගමක් කරලා තියෙනවා. ඉතින් ඒ කිරීමට තමයි මේ කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගේ සේවාවක් මගේ ජනතාව වෙනුවෙන් ලබා දුන්න එක සම්බන්ධයෙන්.
ඒ වගේම විශේෂ ස්තුතියක් කරන්න මේ වෙලාවේ සමරසිංහ ප්‍රවාහන සේවයේ අධිපතිතුමා නන්දසිරි සමරසිංහ මහතාට. ඉතින් එතුමා තමයි මේ ප්‍රවාහන සේවය නිර්මාණය කරේ. සමරසිංහ නාමය කියලා නාමයක් ලංකාවට හඳුන්වා දුන්නේ, බ්‍රෑන්ඩ් එකක් කරේ එතුමා. ඉතින් එතුමාගේ සංකල්පය නිසා තමයි මේ තංගල්ල යාපනය බස් රථ දෙක පවා ආරම්භ වුණේ. ඉතින් මේ බස් රථ දෙක මුල් කාලයේ පාඩුවට තමයි දිව්වේ. මොකද මුල් කාලයේ ගල් මුල් ආවා. ඉතින් බස් රථ අනතුරු වුණා. ඉතින් ඒ අනතුරුත් එක්කම මේ බස් රථ ප්‍රමාණයට බස් රථයට මගින් හිටියේ නැහැ. ඉතින් මුල් කාලයේ ඕනම ගමනාන්තයක් ඕනම ගමනක් පටන් ගනිද්දී මගින් කාලයක් යනවා මගින් එකතු වෙන්න. ඉතින් ඒ කාලයක් යනකම් යන මේ බස් රථ පාඩුවට ගමන් කරේ. ඉතින් ඒවත් විඳදරාගෙන මේ බස් රථ සමාගම අද මේ තත්ත්වයට පත් කරේ. ඔහු ඉතින් ඔහුගේ කැපකිරීම උත්සාහවන්තභාවය නැත්තම් අද මේ වෙනකොට සමරසිංහ බස් රථ සේවයක් ලංකාවේ නැහැ. ඉතින් එතුමාට බෙහෙවින් සිදුවන්ත වෙනවා. ඉතින් ඒ වගේම විශේෂ ස්තුතියක් කරනවා සමාජ මාධ්‍යයට ඡායාරූප එක් කරපු ඔබට. ඔබ නිසා තමයි මට මේ වැඩසටහන හරි ලස්සන කරන්න පුළුවන්කමක් තිබුණේ. මේ ඡායාරූප අරගෙන සමරසිංහ ආයතනයේ එදා සිට අද දක්වාම මේ විකාශනය මට ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ ඔබ නිසා. ඉතින් ඔබට නැවතත් බෙහෙවින් ස්තුතියි. ඉතින් අපි මේ වගේම තවත් වැඩසටහනකින් අපි එකතු වෙමු. ඊට මත්තෙන් චූටි මතක් කිරීමක් කරන්න ඕන. ඒ තමයි අපේ YouTube channel එක බස් ලබස් YouTube channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. ඔබගේ සහයෝගය අපිට අවශ්‍යයි මේ වගේම වැඩසටහන් නැවතත් ඉදිරියට ලබා ගෙන එන්නට. ඉතින් අපි ආයෙමත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්.